දවසකට ලංකාවේ මිනිස්සු ලක්ෂ ගානක ටිකට් ගන්නවා. ඔය ටිකට් ගන්න තරමටම ඇදෙනවද? අද අපි ඒ එක්ස්පෙරිමන්ට් එක කරන්න යන්නේ. අපිත් එක්ක යමු. ටිකට් අරන් ඔච්චර කල්ලි ඇදෙනවද බලන්න. හරි. අපි මේකට පොඩි රූල් එකක් දාගන්න. ඒ තමයි අපි අද ගන්න එකම ජාතිය ලොතරැයි විතරයි. අපි එකම ජාතියෙන් රුපියල් 2000ක ලොතරැයි 50ක් අරගෙන අපි බලනවා මේකට කීයක් ඇදෙනවද කියලා. ඊට පස්සේ අපිට තීරණය කරන්න පුළුවන් ඇත්තටම ලොතරැයි ගන්න එක වටිනවද නැද්ද කියලා. එහෙනම් දිගටම අපිත් එක්ක වීඩියෝ එකේ ඉන්න අපිට කීයක් ඇදෙනවද කියලා බලන්න. හරි. දැන් අපි මේ ටිකට් ගන්න පිටත් වෙන්න හදන්නේ. අපි බලමු දැන් වෙලාව 5යි ගානක් නේ. ඔව් හරියට 5යි කාලයි. තව ටික වෙලාවයි තියෙන ලොතරැයි ගන්න. දැන් අපි ගිහින් කොහමද හොයාගමු? අහලක් දන්නෙත් නැහැ නේ. ඔබට නම් කමන්නේ ඇරලා ගමු. බලහත්කාරයෙන් ලොතරැයි ගන්නද? ඔව්. අද අපි කොහොම හරි එක වර්ගයේ ලොතරැයි ගන්නම ඕන. ලොතරැයි ගුණා නම් අරලා ලොතරැයි නෑ වගේ. කො මං මෙතන එකක් දන්නේ නැහනේ. දැන් අතන එක ලොතරැයි එකක් නෑ වගේ නේ. අපි හෙට ඇදිනේව ගමුද? හෙට ඇදිනේ අද මම කියන්නේ. නෑ හෙට ඇදිනේ නේ අද ඇදිනේ ඒවා. එතන නෑ. අපි බලමු තා ඉස්සරහට ගිහින්. එක වහලා අප්පට. එතන එක වහලා මේ පැත්තෙත් එකක් තියෙනවා ගත්තාම. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු ලොතරැයි ගොඩක් ගන්නවනේ. අපි ඒක තමයි බලන්නේ. මේ ලොතරැයි ගන්න එක වටිනවද කියලා. ඒ උනාට ගන්න ලොතරැයි නේ. හැබැයි ඇදුනොත් මම ගියක් හදනවා. අදින්න කියලා ලොතරැයිවත් නැහැ වගේ සීන් එකක් තියෙන්නේ අද. අපි පිටියන්දරට යනකම් හරි ගිහිල්ලා ගන්නවා. අතන ඇන්ටි ගානක් තියෙන හැබැයි අපි ගන්න જાතිය තියෙන්නේ නැහැ. ලොතරැයි කඩවන්න. අපිට මෙතන ලොතරැයි කෝඩුවෙන් ගන්න පුළුවන් උනේ. ලොතරැයි 4යි. ලග්න වාසනා 4යි දෙන්නේ. අපි අද ලග්න වාසනාවලට තමයි වැඩි තැනක් දෙන්නේ. බලමු. බලමු ඒ જાතියෙම විතරක් හොයාගන්න තියෙද කියලා. නැති වුණත් බලමුනේ. ඔව්. ඒක වහලා. ලග්න වාසනා මෙච්චර ලංකාවට තියෙන්නේ? මෙච්චර තියෙන්නේ නැද්ද? කොහොමද සංගාතුමක් තියෙන්නේ? ඒක ආගම්නේ. මගේ ලග්නේ තියෙන්නේ. ගද්ද? මගේ ලග්නේ තුලා. හරි. එතනිනුත් අපිට 5ක් හම්බුණා. මම යන්නේ තියෙන්නේ 41ක් වුණා. ඔයමු. එහෙනම් යන් ඉස්සරහට. කීයද? 12ක් තියුණා 12. 12? අංකල්ට හැපි ඇති නේද? අංකල් කියන අනිත් ඒවත් ගන්න. මම අනේ. කියන්නේ අදට මේක විතරයි කියලා. ඒක එච්චරම නැතුව ඇති. පහක් වගේ තියෙන. ඔය තියෙනවද නැහැ? මේ තව තියෙනවා. ඔය කීයක් ගත්තද? 5යි දැන්. මෙතනින් 3ක් අයින් කරාන හරිනේ. එහෙම කරන්න මම. ඔව්. අද මෙතනින් 3ක් අයින් කළා සෙට් එකම ගන්න. කීයද ගන්න එතකොට? වැඩේ ගොඩනේ. තවත් ගන්නවා. හරි. ෆයිනලි අපි අපිට අවශ්‍ය ටිකට්ස් ඔක්කොම ගත්තා. අපි කවුන්ටර්ස් 4කට වගේ ගියේ. 50 හරිද කියලා බලමුද අපි නිකන්. අපි කවුන්ට් කරලා බලමු. 1 2 සතයි 39 50. හරියට 50ක් තියෙනවා. හරියට. ඒ කියන්නේ අපි 2000ක ටිකට් අරන් තියෙනවා. තියෙනවා. අපි බලමු අපි කොච්චර වින් කරනවද කියලා. ඔව්. අපි එහෙනම් දැන් යමු. අද රැට බලමු මොකද වෙන්නේ කියලා. වීඩියෝ එක අන්තිමකම් බලන් ඉන්න. කීයක් දිනනවද කියලා බලන්න. Okay.
හයි ගයිස් ඔන්න ඉතින් අපි ඊයේ ගත්ත ලොටරි වලට කොහොමද අපි වින් කරලා තියෙන්නේ කියලා බලන්න තමයි හදන්නේ. ඔව් අපි ඊයේ ලොතරැයි 50ක් ගත්තා. ගත්තේ ලග්න වාසනාවකින්. ඊට පස්සේ අපි දිනපු අංක ටික මේ කොලේ ලියාගෙන තියෙනවා. අපි දැන් එකින් එක බලන්න යන්නේ කීයක් දිනලා තියෙනවද? අන්තිමට කියන්නම් ගියපු ගාන කීයද? අපි දිනපු ගාන කීයද? ඇත්තටම ලොතරැයි ගන්න එක වටිනවද? වැඩක් තියනවද කියලා. පළවෙනි ලොතරැයි ලග්නේ කුම්භ. මේ පාර දිනලා තියෙන වෘෂභ. එක අය තියෙනවා. 20ක් තියෙනවා. බෑනේ. පළවෙනි එකේම 20ක්. 40ක් නේද? 40ක්. අනිත් එක නෑ. ඒතර මේක දිනපු කොට. එයා ගන්න 40. 40යි. ලක්නේ නෑ. නෑ. ඒකේ තියෙන 12. තව 40ක් තියෙනවා. ඊළඟ එකේ ඒකේ තියෙනවා ලග්නේ. හොඳයි. ආරම්භය හොඳයි. තුනක් තියෙනවා 40. නෑ. ඒකේ අයියෝ නෑ. එක හර බලක්කද? 6 වෙනුවට 7 තියෙනවා. 41 වෙනුවට මේක 43 තියෙනවා. අපරාධේ. නෑ. නෑ. 30ක් තියෙනවා. නෑ. ලක්නේ තියෙනවා. මේ ලක්නෙත් එක්ක අංකයක් තියෙන තිබුණේ අප්පා. ලග්නෙත් එක්ක අංකයක් තිබ්බ කීයක් තියෙනවද? 120. එහෙම එකක්වත් නෑ. තව 40ක්. මෙතන ලක්ෂ 50ක් විතර ඇදුනොත් මොකද කරන්නේ? අතරම ලක්ෂ 50 දුන්නොත් අපි ගියක් අද නෑ. හා. අපිට මේ එක අංක ටික ඔක්කොම එකක තිබුණා නම් ඔව්. ඔව්. එහෙනම් බැරි වෙයිද දැන් මොකක් කරගන්නේ? ඇත්තටම මේ දැන් ඉතින් ඩේලි ගන්න අය ඉන්නවනේ. එයාට ඉතින් දෙන්න තුනම දුක ඇතිනේ. දැන් අපි එක නෙමෙයි කරන්නේ. අපි දැන් ලොතරැයි 50ක් ගත්තේ. එකම ජාතියෙන් 50ක් ගත්තේ. එක්කෙනෙක් දවස් 50ක ගන්නවා කියලා හිතලා. නේ? ඔව් ඒකට ඉතින් එයා ලොතරැයි 50 දවස් 50ක ගත්තාම ඇදෙන්න chance එකක් තියනවද කියලා බලන්න තමයි හදන්නේ. බලමුකෝ. ඒ ලක් එක තියෙන්න ඕන කියන්නේ ඇත්තද බබා මේ නෑ. අපි ලක් එකේ හිලා. නෑ 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 නෑ. නෑ නෑ. නෑ. තව ටික තියෙන්නේ. 1 2 3 4 5 තව ලොතරැයි 20යි තියෙන්නේ. ඒ කියන්නේ අපි 30ක් බලයි. 30ට මොච්චර තින්නේ? ඒක නෑ. ඒක නෑ. නෑ. අන්තිම දොර. අන්තිම දොර. නෑ මේකෙත් නෑ. එකක් තියෙනවා. 40ක් තියෙනවා. 40 තමයි අපි දැන් ලක් එක 40. මෙතන 40ට එහා ගියේ නෑ. නිකන් ආසාවට 120ක් කියන්නේ. අය ලක් තියෙන්නේ. ලග්න තියෙනවා. ලක්නේ තියෙනවා. අපි මේවත් ලග්න තියෙනවද දැම්මත් දැන් පල්ලෙහාට. මම බැලුවා ලක්. වෙලාවට ඔය වැලි නැත්නම් කන්න කියලා. ඒ කුරුද්දට නැක් කිව්වේ. මේක නෑ. මේ ඊළඟ ටිකට් අපිට තව තියෙන්නේ 5යි. ඔයාලා හිතන්නේ කොහොමද මේ ටිකට් 5ට අපිට තියනවද? ඇතිලද? නැද්ද? අන්තිම පහ. අන්තිම පහේ කොහොමද අපි දෙන්නේ කියලා. ආයෙත් ඒක තියෙනවා. 40යි. නෑ. අවසාන ටිකට් තුන නෑ. හරිම සෝචනීයයි තත්ත්වය. අන්තිම එකත් නෑ. හරි බලමු අපි කීයක් ඇදිලාද කියලා බලමු ලොතරැයි. අපි ගණන් කරලා බලමු ලේසි. ආයෙ ලොකු ගණන් ඇදිලා නෑනේ. 40 විතරයි අපිට ඇදුනේ. ටිකට් අපි එතකොට ටිකට් 50ක් ගත්තා රුපියල් 2000ක. බලමු කීයක් තියෙනවද කියන්නේ නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 520ක තමයි ඇදිලා තියෙන්නේ. එතකොට අපිට පාඩු කීයද? 520යි කියන්නේ 520යි කියන්නේ අපි 2000ක් ගත්තාම 1480ක් ඇයි අපරාධ. ඉතින් මරණන් කියන්න දෙන ටිකට් ගන්න එකේ ලක් එකක් තියෙන්න ඕනද කියලා අපි ලක්. ඔව් නෑ ලක් එකත් බලපාන ඇති. හැබැයි ඉතින් දැන් අපි හිතලා බලමුකෝ දැන් මේක ගත්තේ 50 දෙනෙක් නේ. ඒ 50 දෙනාගෙන් රුපියල් 40ක් හරි ඇදලා තියෙන්නේ 13 දෙනා. ඒකට එහෙම බලපුවාම ඇත්තටම ලොතරැයි ගන්න එකේ ප්‍රයෝජනයක් නැහැ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඔව් ඒකත් ඇත්ත. ඒ වුණාට ගන්න වෙන්නේ නැහැ. නෑ මිනිස්සු ගන්නයි මේක ඉතින් මෙහෙමයි ලොතරැයි
ගන්න එක ගොඩක් අය නිකන් අර නිකන් විනෝදාංශයට වගේත් කරනවා නේ. ඒව දිනන්න බලාගෙනම නෙවෙයි නිකන් ජොලියට වගේ විතර ගන්න නැතිනම්. ඔව් රුපියල් 2000ක් වියදම් කළා රුපියල් 520ක් හම්බුනා. ඉතින් මේකෙත් ඉතින් අය රුපියල් මේක දීලා ලොතරැයිමනේ ගන්න වෙන්නේ. ඔව් ලොතරැයි අරගන්න. ඔව් අපි ලොතරැයි අරගෙන අපිට ලොකු ගාණක් ඇදුනත් එයාට වීඩියෝ එකක් දාන්න නෑ. නෑ ඔව් මේක මේ අපි කරපු එක්ස්පෙරිමන්ට් එකක් ඇත්තටම මේ ගොඩක් අය නිකන් අපිට නිකන් හිතුණා දවසක් පාර යනකොට නේ මිනිස්සු මේ ලොතරැයි ගන්නවා ඇත්තටම කොච්චර ඇදෙනවද කියලා අපිට බලන්න. එහෙනම් අපි කරපු වීඩියෝ එකක් මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. YouTube channel එක අනිවාර්යෙන් subscribe කරගන්න. මේ වීඩියෝ එක හොඳයි නන්නේ. හොඳයි නම් තව මේ වගේව කරන්න ඕන නම් අපිට පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. තව ඔයගොල්ලන්ගේ සජෙෂන්ස් තියෙනම් කරන්න. නැත්නම් ඒ වගේම අපේ වීඩියෝ එකේ අඩුපාඩු තියෙන ඒවත් කියන්න. හොඳයි නම් ඒකත් කියන්න. ඔයාලා ටිකට් ගන්න ඕන නම් ඔයාලා කොහොමද කරන්නේ කියලා. ඔයාලා ටිකට් අරන් තියෙනවා ඔයාලට ඊට වඩා ඇදිලා තියෙනවා. රුපියල් 40ට වඩා ඇදිච්ච ඕන තරම් ඇදින. එහෙම ඇදිලා තියෙනම් කීයක් ඇදිලා තියෙන කියලා අපිට කමෙන්ට් එකෙන් කියන්න. අපි කැමති ඒවා දැනගන්න. අන්තිමට කියන්න තියෙන්නේ ඇත්තටම ලොතරැයි ගන්න එක මේ එක්ස්පෙරිමන්ට් එක අනුවන මේ එක්ස්පෙරිමන්ට් එක නෙමෙයි අපි තව ලොතරැයි අරනොත් තියෙනවා කවදාවත් අපිට එහෙම ඇදිලා නැහැ. උඩරිම වට ඇදිලා තියෙන රුපියල් 200ක් තමයි. ඒ හින්දා අපේ අදහස නම් ලොතරැයි ගන්න එක ඇත්තටම සල්ලි අපරාධ කියලා හිතෙනවා. තමන්නයි ඉතින් ගන්නයි ගන්න ඉස්සරහට ඔයාලට අදින්නත් පුළුවන් ලොකු ගාණක්. නෑ ඇදිච්ච ඇතින් අපි දන්න සමහර අය ඉන්න පළවෙනි තෑග්ග ඇදිච්ච ඇත්ත ඒගොල්ලන්ගේ වාසනාව වෙන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ තව එක්ස්පෙරිමන්ට් වීඩියෝ තව චැලෙන්ජස් ඊට පස්සේ අපේ ඩේලි බ්ලොග්ස් තව ට්‍රැවලින් බ්ලොග්ස් ඔය වගේ දේවල් අරගෙන අපි එන්න බලාපොරොත්තු වෙනවා මේ YouTube channel එකෙන් නේ. එහෙනම් සෝවන් ශගී YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් ඔයාලට හැමෝම පරිස්සමට ඉන්න ඕන. එතකොට කියනවා වගේ හැමෝම පරිස්සමට ඉන්න ඕන. අපි ඉන්න ඊළඟ වීඩියෝ එක ඔයාලා රසත් වෙන්න පුළුවන් නේද? Bye.